ඉතින් යාළුවනේ මේ තමයි මගේ පළවෙනි වීඩියෝ එක ලෝපුරා තියෙන අමුතු දේවල් ගැන කතා කරන තමයි මම මේ channel එක හැදුවේ. ඉතින් subscribe කරලා set වෙන්න අපි යමු අද වීඩියෝ එකට. බලන්න මේ මුලින්ම තියෙන මැෂින් එක මේකෙන් මේ පළදාව නේද වෙන් කරගන්නේ. මේ වගේ තාක්ෂණය ශ්‍රී ලංකාවේ භාවිත කරන නම් කොච්චර ලේසිද නේද? ඒ වුණාට ඉතින් අවස්ථාවකට අපේ රටේ නම් මේ වගේ දේවල් පාවිච්චි කරනවා තාම අඩුයි. ඔයාලා දැකලා ඇති ගුවන් යානාවලට තෙල් ගහනවා හැබැයි ඒ ගුවන් තොට පොළවල් වල. ඒත් බලන්නකෝ මේ වීඩියෝ එක. මේ වීඩියෝ එකෙන් පෙන්නලා තියෙන්නේ මේ ගෝනේදී ගුවන් යානයකට තෙල් පුරවන වීඩියෝ එක. මේ ඉදිරියෙන් ගමන් කරන ගුවන් යානයෙන් තමයි තෙල් රැගෙන එන්නේ. ගෝනේදී මේ වගේ දෙයක් කරන්න මේ ගුවන් නියමයන් කොච්චර දක්ෂ වෙන්න ඕන නැතිද? ඉතින් එයාලගේ දක්ෂතාවය අගය කරමින් අපි යමු ඊළඟ වීඩියෝ එකට. බලන්න ලොකු මොලකු හිම බෝලයක් වගේ නේද? මේ සතා මොකද්ද මේ කරන්නේ? බලන්න මේ සතා මේ මිදුණු පොකුණක් උඩින් නේද ගමන් කරන්නේ. බලන්න අඩිය තිබ්බ කැරිලි යන නිසා මේ සතා මේක උඩ බඩ ගාගෙන තමයි යන්නේ. බලන්න අපි ඉගෙන ගන්න ප්‍රිසිස් මේ සතු අත්දැකීමෙන්ම දන්නව නේද? අපිත් ලංකාවේ දෙක තියෙන නේද මේ රූකඩ නටවන එක. බලන්නකෝ මේ නම් පිටරට වීඩියෝ එක. ඒ වුණාට බලන්නකෝ මේ රූකඩ නටවන්න කරන දේ. මේ රූකඩ නටවන්න රූකඩේ නටවනවා විතරක් නෙමෙයි රූකඩේ භාවිතයෙන් චිත්‍රයකුත් අදිනවා නේද? හරිම ලස්සනයි. මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු එක එක හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාත් ඔයාගේ හැකියාව අඳුරගත්තොත් ඔයාලට පුළුවන් ඒ ඔස්සේ ඉදිරියටම යන්න. මොකද්ද මේ ඊළඟට තියෙන වීඩියෝ එක? ඔව් අපි හැමෝම දන්න ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක නැතුව ගියාට පස්සේ මේ වගේ පොඩි ගේම් එකක් ප්ලේ කරන්න පුළුවන් කියලා. බලන්නකෝ මේ මිනිස්සයා මේකට හදලා තියෙන්නේ. නිකන් ඉන්නවාට ඉතින් හොඳ වැඩ. ඊයත් දැනුම තියෙන මිනිස්සෙක් වගේ නේද හැබැයි. මොනවා වුණත් ඉතින් සුපිරි වැඩ. ඔයාලා අපි හැමෝම අතේ තියෙන ජංගම දුරකථනයේ අපි දන්නවා වයිබ්‍රේට් ඔන් කරාට පස්සේ වයිබ්‍රේට් වෙන මෙන්න මේ පුංචි ගැජට් එකක හින්දා කියලා. බලන්නකෝ ඒකෙත් ඇති. මේ මොකද්ද මේ කුරුල්ලක් මත නැගලා අමුතු ඩාන්ස් එකක් දානවා නේද? එහෙමද හිතුවේ? නෑ මේ මෙක්සිකෝවේ තියෙන අමුතු සංස්කෘතියක්. බලන්නකෝ ඒකෙත් ඇති නේද? ලංකාවේ ජීවත් වෙන අපිට ඉතින් සංස්කෘතිය ගැන කම්පිය කියා දෙන්න ඕන නෑනේ. එක එක රටවල් වලට එක එක විදිහේ සංස්කෘතියන් තියෙනවා. බලන්නකෝ මේක හරිම ලස්සනයි නේද? ඒ වගේම ටිකක් අවදානම් වගේත් පේනවා. ඒ වුණාට මේ මිනිස්සු ඒක පරිස්සම් වෙලා කරනවා ඇති. වසර ගණනාවක් පුරා කරන දෙයක් වෙන්න ඇතිනේ. ඔන්න ඊළඟ වීඩියෝ එක අපි හැමෝම දන්න වීඩියෝ එකක්. අපි පොඩි කාලේ මේ පරීක්ෂණය කරනවා නේද ඉස්කෝලවල වල. ඉතින් මේ වගේ වීදුරු ප්‍රිස්මයක් වගේ වීදුරු කෑල්ලක් අරගෙන සරල ආරෝකයට එල්ලුවට පස්සේ ඒක විවර්තනය වෙලා මේ වගේ දේදුන්න පාට මතුවෙන එක අපි පොඩි කාලේ ඉඳන්ම දන්න ආස කරන පරීක්ෂණයක්. බලන්න හරිම ලස්සනයි නේද? මේ මොකද්ද මේ මකුලුව කරන්නේ? මේ මකුලුව කියන්නේ ස්වභාව ධර්මයේ ජීවත් වන අපූර්ව නිර්මාණකාරයෙක්. ඒ වගේම හරිම දක්ෂයි. බලන්න ස්වභාව ධර්මයෙන් යාළ ලැබිලා තියෙන අපූර්ව දායාදේ එක පේලියට එක ගානට මේ වියන්න මෙයාගේ මකුළු දර. බලන්න මේ ඊළඟට ඉන්න සතා මොකද්ද කියලා. මේ අපි හැමෝම දන්න ගියාලා ආදරයට ඇති කරන අපේ පූසා. ඉතින් මේ පූසාන්ට කකුල් හතරක් තිබ්බට මුන් ඇවිදිද්දි පේන්නේ බලන්නකෝ මේ හිමේ සටහන් වල පාසල කුණු දිහා. කකුල් දෙකේ සතෙක් ඇවිදිනා වගේ නේද? එක පේලියට ඇවිදින ලස්සන. ඉතින් මේ පූසාන් කියන්නේ හරිම අමුතු සතු జాතියක් නේද? මගේ නම් කැමතිම සතා තමයි පූසා. ගයිස් ඔයාලා දන්නවද විද්‍යාඥයන් මේ ගිය අවුරුද්දේ අනාවරණය කරලා තියෙනවා මේ කලාමැදිරියන් දකින අවසාන පරම්පරාව අපි කියලා. ඉතින් බලන්න කොච්චර සුන්දර ජීවීන්ද මිනිසුන්ගේ ක්‍රියාකාරකමින්ද මේ ජීවීන් වර්ධනය වීමේ තර්ජනයට ලක් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට මතක ඇති අපි පොඩි කාලේ හවසට ගොම්ම වෙලාවට රැ වෙද්දි වෙලවල් වල ගස් ගයිනේ මේ සත්තු කොච්චර පොකුරු පියාව හිටියද කියලා. ඉතින් ඒ දර්ශන දැන් දකින්න නැහැ නේද? ඉතින් ඒක තමයි විද්‍යාඥයන්ගේ ප්‍රකාශයට හේතු වෙලා තියෙන්නේ. ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට ගිහින් එන්න මම subscribe කරලා like කරලා share කරලා තියාගන්න. තවත් වීඩියෝ එකකින් ඉක්මනට හමු. සුබ දවසක්.